අද මම පෙන්වන්න යන්නේ දිල්ලියේ තව තියෙන රස පළතුරක්. අපිට වින්ටර් එකට එන මෙන්න මේ පළතුර. ඔයගොල්ලන් මේක දැකලා තියෙනවද? මේක ඔයගොල්ලන් දැකලා තියෙනවා ලංකාවේ. හැබැයි මෙච්චර ලොකු සහ මෙච්චර කහපාට ඒවා නෙමෙයි. අපිටත් තියෙනවා මේක තමයි ගූස්බෙරි. මේක කේප් ගූස්බෙරි කියලාත් කියනවා. ගූස්බෙරි වර්ග ගොඩක් ලෝකේ තියෙනවා. මේ එක ගූස්බෙරි එකක්. හැබැයි ඔයගොල්ලන් මෙහෙම දැක්කම ටිකක් කන්ෆියුස් වෙයි. මේ තියෙන්නේ ඒ පළතුර. මේ පළතුර තියෙන්නේ කොහොමද දන්නවද? මෙන්න මේ වගේ එකකින් කොලයක මේ මණිපත්‍ර වගේ ටිකකින් වට වෙලා මේ එක පළතුරක් මේ ඔන්න දැන් මම එකක් ගලවලා ගත්තා. මේ තියෙන්නේ මේක මෙහෙම මේ දැන් මේගොල්ලන් මේක ලස්සනට හදලා තියෙන්නේ. ඔන්න දැන් ගූස්බෙරි එක තියෙන්නේ. ලංකාවේ හීම් මොට්ටු, නලල් මොට්ටු වගේ නම් වලින් මේක කියනවා. ඔය හොඳ කොම්පෝස්ට් තියෙන තැනක ඉබේ හැදෙන ගහක් අපි වල් පැලෑටි කියලා ගලවලා විසි කරනවා. ඒවා පුංචි කාලෙම ඔයගොල්ලන් දැකලා ඇති. මෙහෙම එල්ලිලා මෙච්චර ලොකුවට ගෙඩිය හැදෙන්නේ නැහැ. චූටිවට තියෙන්නේ. හැබැයි දුනහම චූටිලා කහ පාටක් තියෙනවා. මෙච්චර තද කහ පාට එන්නේ නැහැ. මේක අපි විසි කරන ඌණ භාවිත පළතුරක්. හැබැයි ඉන්දියාවේ අපිට මේක වින්ටර් සීසන් එකත් එක්කම එන හොඳ පළතුරක්. මේක හරිම රහයි. තක්කාලි ගෙඩියක් වගේ. මම මේක මැද පෙන්නන්නම්. ටොක් ගාලා පැලෙනවා. මෙන්න මේ වගේ ජූස් වලට තියෙනවා. මේක ඇම්බුල් විටමින් C ගොඩාක් තියෙනවා. ඇන්ටිऑක්සිඩන්ට්ස් ගොඩාක් එන එකක්. මේක හරිම රහයි. කන්න පුළුවන් තක්කාලි වගේමයි. ඇතුලේ ඇට ටිකක් තියෙනවා. මුලින් කනකොට පොඩි ඇම්බුල් ගතියක් එනවා. හැබැයි කන්න ආස හිතෙනවා ඇටත් එක්කම එහෙමම කන්න පුළුවන්. ඉතින් මේ ගූස්බෙරි ගැන ලංකාවේ ගොඩක් අය දන්නේ නැතුව ඇති. හැබැයි මතක තියාගන්න කුණු ගොඩෙත් පැලවෙන අපිට නලල්, බටු නලල්, මොට්ටු, හීම් මොට්ටු කියන මේ පැලේ ලංකාවේ තියෙනවා. ගලවලා විසි කරන්න එපා. පොඩ්ඩක් ඉඳලා කන්න. ඒකේ කොළ මැල්ලුමටත් කන්න පුළුවන්. ඉතින් ඔන්න මේ අපිට තියෙන ගූස්බෙරි මේ තමයි ඒ කොළ ටික ඉතුරු වුණාම ගෙඩි ටික කාලා මේගොල්ලෝ මේ ලස්සනට ඒක බැඳලා මෙහි හදලා තියෙනවා. නැත්තම් පළතුර තියෙන්නේ මෙන්න මේ විදිහට ගහේ එල්ලිලා. ගූස්බෙරි